හරි අපි දැන් අද හදන්නේ බටර් චිකන්. අපි බලමු මොනවද ඕනේ කරන්න කියලා. මම මෙතන නම් තියෙනවා චිකන් කිලෝ එකක්. කජු තියෙනවා. මම කපාගෙන තියෙනවා ලුණු, තක්කලි. එළවලු වලින් මේ දෙක තමයි අපිට බටර් චිකන් හදන්න ඕන වෙන්නේ. ඒ වගේම මෙතන තියෙනවා ජින්ජර් ගාර්ලික් පේස්ට් එක. ඒකම බටර්. හරි අපි දැන් මේකට දාගන්නවා ඉඟුරු සුදු ලුණු පේස්ට් එක පොඩ්ඩක්. දැන් අපි දාගන්නවා මේකට මිරිස් කුඩු. හරි අපි දැන් දාගන්නවා මේකට ගරම් මසාලා පොඩ්ඩක්. හරි. අපි දැන් දාගන්නවා මේකට ගම්බිරිස් කුඩු. සහ ලුණු පොඩ්ඩක්. හරි අපි දැන් මේක හොඳට අනාගමු. හරි අපි මේකට යෝගට් පොඩ්ඩක් එකතු කරගත්තා. මට ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට කියන්න මතක වුණා. අපි යෝගට් පොඩ්ඩක් දාගෙන යෝගට් හන්දක් විතර දාගෙන අපි මේක හොඳට කලවම් කරලා විනාඩි 5ක් 10ක් වගේ තියලා තියන්න ඕනේ. හරි අපි දැන් මුලින්ම මේකට දාගන්නවා බටර් ග්‍රෑම් 50ක්. හරි අපි දැන් මේකට දාගන්නවා ඉඟුරු සුදු ලුණු පේස්ට් එකෙන් පොඩ්ඩක්. හරි අපි ටික බෙදී ගන්න අපි දාගන්නවා අපි කපාගත්ත තක්කාලි ටිකයි ලුණු ටිකයි. හරි අපි මෙතන දාගන්නවා පප්‍රිකා පොඩ්ඩක්. ඔයගොල්ලෝ මිරිස් කුඩු ඕන දාගන්න පුළුවන් පොඩ්ඩක් ඔතෙන්ට. මම පප්‍රිකා හැන්දයි මිරිස් හැන්දි භාගය විතර කරගත්තා. දැන් දාගන්නවා කහ කුඩු. හැන්දි කමාරක් වගේ. අපි දැන් මෙතන දාගන්නවා සීනි මේස හැන්දක් විතර. ගොඩක් දාන්න අවශ්‍ය නැහැ මොකද කැනරස තියෙන හින්දා තක්කලි වල. මම මෙතන එකතු කරගන්නවා කරාබුනටි සහ කරදමුංගු. ඒ වගේම අමු තුන පහ හැන්දා. ඊට අපි දැන් මෙතනට වතුර පොඩ්ඩක් එකතු කරගන්නවා අඩු කෝප්ප කාලක් වගේ ගොඩක් අවශ්‍ය නැහැ. අපි වතුර පොඩ්ඩක් එකතු කරගත්තා මොකද අපි මේ පේස්ට් එක දැන් බ්ලෙන්ඩර් කරන්න ඕනේ. බ්ලෙන්ඩර් කරන්න පහසුවට තමයි අපි වතුර අඩු කෝප්ප කාලක් විතර එකතු කරගත්තේ. අපි දැන් මේක ලිපණි මාගෙන අපි මේ ටික බ්ලෙන්ඩර් කරගමු. අපි දැන් මේකේ තිබ්බ පේස්ට් එක අපි අයින් කරගෙන තියෙන්නේ. අපි දැන් මේකේ චිකන් එක දාගන්න හදන්නේ. අපි මේකට දාගන්නවා තෙල් පොඩ්ඩක්. අපි අරකම ගන්න මොකද මේ පේස්ට් එකේ රස අනිවාර්යෙන් චිකන් වලට වදින්න ඕනේ. අපි මේකට තෙල් ටිකක් දාගෙන මේකට දාන ඉඟුරු සුදු ලුණු පොඩ්ඩක්. ඊට දැන් තෙල් එක හොඳට රත් වුණාම අපි ඒකට එකතු කරගන්නවා අපි මැරිනේට් කරගත්ත චිකන් ටික. ඊට අපි දැන් චිකන් ටික මේකේ දාගෙන තියෙන තෙල් එකට අපි කලවම් කරගන්න නැහැ මුලින්ම. ඕගොල්ලන්ට මුලින්ම චිකන් ටික බටර් එක තෙල් දාලා අයින් කරලා පස්සේ ලුණු තක්කල් ටික දැනගන්න පුළුවන්. මම මෙහෙම කරගන්නේ මේ මොකද ලුණු වල අපි දාලා තියෙන පහේ ඒවැය තියෙන ටේස්ට් එක හොඳට චිකන් වලට වදින හින්දා. ඊට අපි දැන් චිකන් ටික හිමීට අනිත් පැත්තට හරව ගන්නවා. ඔයගොල්ලෝ දැන් පේනවාදී අපි මැරිනේට් කරගත්ත චිකන් උයි අර ලුණු වල තිබ්බ පහේ ඔක්කොම හොඳට චිකන් එකට අල්ලගෙන තියෙනවා. ඊට ඔයගොල්ලෝ දැන් පේනවාදී මේ දින අපි ඉස්සෙල්ලා මේව කරගත්ත තක්කාලි ටිකයි ලුණු ටිකයි බ්ලෙන්ඩර් කරලා තියන්නේ. අපි දැන් මේ ටික චිකන් එකට දාමු. චිකන් එකක් දැන් 100ක් විතර කුක් කරලා තියෙනවා. ඊට ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති අපේ බටර් චිකන් එක. මේක තමයි නියම බටර් චිකන් එකේ පාට. අපි දැන් මේකට කජු ටික දාගන්න හදන්නේ. අපි මෙතෙන්ට ආයේ බටර් ටික ඇඩ් කරන්න ඕනේ. මම මේ බටර් ටික අපේ කජු ගත්ත එකට එකතු කරගන්නවා. රයිට් අපි සාමාන්‍යයෙන් කිලෝ එකක චිකන් එකකට අපි බටර් ග්‍රෑම් 100ක් තමයි පාවිච්චි කරන්නේ. අපි ඉස්සර 50 පාවිච්චි කළා. මේ දින ඉතිරි 50. අපි දැන් ඒක අපේ කජු ටිකත් එක්ක අපි එකතු කරගන්නවා. ඔයගොල්ලන්ට ඕන නම් මේ චිකන් එකට දාගන්නත් පුළුවන් ඒක. රයිට් අපි දැන් දාගන්නවා මේකට කජු. මේකෙන් අපේ බටර් ටික කජු ග්‍රෑම් 50ක් විතර මම දාගත්තා. ඒකට මම දාගන්නවා කරපිංච පොඩ්ඩක්. කරපිංච අවශ්‍ය නැහැ. මම දාගන්න පොඩ්ඩක් එතකොට සුවඳයි ලස්සනයි දෙකම එන හින්දා. ඊට අපි දැන් මේ ටික අපි දාගමු චිකන් එකට අපේ. ඔයගලන්ට කෙලින්ම බටරුයි කජු ටිකයි නිකම්ම චිකන් එකට දාගන්නත් පුළුවන්. නමුත් මෙහෙම දැම්මම අමුතු රසක් තියෙන හින්දා තමයි මම මෙහෙම එකතු කරගන්නේ. රයිට් අපේ බටර් චිකන් එක රෙඩි දැන්. මේක විනාඩි 5ක් විතර කුක් වුණාට පස්සේ හරියටම හරියනවා. ඔයාලට පේනද අපේ බටර් චිකන් එක? හරි අපේ දැන් බටර් චිකන් එක අපි හදලා ඉවරයි. අපි අන්තිමට දාගන්නවා ඒකට ඕන නම් උඩින් ලස්සනට මේ තියෙන කොකනට් ක්‍රීම් පොඩ්ඩක් එකතු කරගන්නවා.